විභාගේ තියෙන්නේ ලබන මාසෙද? ජූලි අග වගේ කිව්වේ සර්. ජූලි අග නේද? අග වෙද්දී අවුලක් නැහැ. ඒක මොකක් හරි කරගන්න පුළුවන්. හරි. ඒක ප්‍රශ්නයක් වෙන ගන්න නැහැ. හරි. පුතා එතකොට දැන් මතක් කරන්න. බාල භාණ්ඩයක් කියන්නේ මොකක්ද? මං කිව්වා බාල භාණ්ඩයක් කියලා අමුතු භාණ්ඩ જાතියක් නැහැ. හරිද? කියන්නේ බාල භාණ්ඩයක් කිව්වම දැන් අපිට නම එකපාරටම බාල භාණ්ඩ කිව්වහම මේ එකපාරටම හිතෙනවා නිකන් අර ක්වොලිටි අඩු භාණ්ඩවත්ද කැඩිච්ච භාණ්ඩවත්ද පාවිච්චි කරන්න බැරි එහෙම එකක්. එහෙම එකක් නැහැ. හරිද? බාල භාණ්ඩ කියලා වෙනම අමුතු සීන් එකක් නැහැ. අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන භාණ්ඩම තමයි බාල භාණ්ඩ වෙන්නේ. හැබැයි බාල භාණ්ඩයක් වෙන්න අර අපි කතා කරා එක්තරා දෙයක් වෙන්න ඕනේ. මොකද්ද ඒ? උදා බාල භාණ්ඩයක් වෙන්නේ මෙන්න මේ වගේ භාණ්ඩ. මූර්ත ආදායම වැඩි වෙනකොට මූර්ත ආදායම නැත්නම් අපි කියනවා මිලදී ගැනීමේ හැකියාව කියලා. මූර්ත ආදායම වැඩි වෙනවා. ඉල්ලුම ඉල්ලුම් ප්‍රමාණය නෙවෙයි ඉල්ලුම අඩු වෙනවා. හරිද? ඊට පස්සේ මූර්ත ආදායම අඩු වෙනවා. ඉල්ලුම වැඩි වෙනවා. මෙන්න මේ වගේ භාණ්ඩ වලට අපි කියනවා බාල භාණ්ඩ කියලා. අර ගිය සතියේ කතා කරා. දැන් මම මතක් කිරීමක් කරන්න. සාමාන්‍යයෙන් පුතා දැන් බලන්න සාමාන්‍යයෙන් දැන් අධ්‍යාපනය කියන එක ගන්නකො. භාණ්ඩයක් හෝ සේවාවක් ඕනි එකට අපි භාණ්ඩයක් කියලා කියනවනේ. අධ්‍යාපනය කියන එක ගන්නකො. සාමාන්‍යයෙන් පවුලක දැන් ආදායම් මට්ටම අඩුම නම් ඔන්න ඉස්කෝලෙන් විතරයි ඉගෙන ගන්න. හරිද? ඒකනේ සාමාන්‍ය තත්ත්වය. පන්ති යන්න සල්ලි නැහැ. ඉස්කෝලේ විතරයි ඒ ටිකෙන් තමයි වැඩේ කරගන්නේ. පුතා ආදායම් මට්ටම ටිකක් වැඩි වෙනවා. එතකොට මොකද කරන්නේ? අන්න ඉස්කෝලේට අමතරව තව ක්ලාස් එකකට යනවා. තව වැඩි වෙනවා ආදායම ටිකක්. එතකොට මොකද වෙන්නේ? අර ක්ලාස් එකට අමතරව අන්න ගෲප් ක්ලාස් එකකට යනවා. තව ආදායම වැඩි වෙනවා. පුතා අන්න ඔන්ලයින් ක්ලාස් එකකටත් යනවා. තව ආදායම වැඩි වෙනවා. ඒ ඔක්කොටම අමතරව අන්න සර් කෙනෙක් ගෙදරට ගෙනල්ලා ඉගෙන ගන්නවා. එතකොට ආට පැහැදිලිව පේන දේ තමයි ආදායම වැඩි වෙන්න අධ්‍යාපනයට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. ඒ සාමාන්‍ය භාණ්ඩයක්. හැබැයි මේ බාල භාණ්ඩ කියන ඒවායේ ආදායම වැඩි වෙනවා. ආදායම වැඩි වෙනකොට මූර්ත ආදායම නැත්තම් මිලදී ගැනීම හැකියාවත් වැඩි වෙනවනේ. ආදායම වැඩි වෙනවා. ඉල්ලුම අඩු වෙනවා. අන්න ඒකේ අනිත් පැත්තට යනවා. හරිද? ආදායම වැඩි වෙනකොට ඉල්ලුම අඩු වෙනවා. ආදායම අඩු වෙනකොට ඉල්ලුම වැඩි වෙනවා. මෙන්න මේ ටයිප් එකේ භාණ්ඩ වලට අපි කියනවා බාල භාණ්ඩ කියලා. හරි? බාල භාණ්ඩ කියලා කියනවා. මම අර ගිය සතියේ කතා කරපු උදාහරණය මම ආයෙ පාරක් මතක් කරන්නම්. එතකොට ඔයාලට ටක් ගාලා ක්‍රිය වෙනවා මේක. මෙන්න මේ පුද්ගලයා ගන්න. මෙයාගේ දැන් වර්තමාන ආදායම 10000යි. හරි? රුපියල් 10000ක ආදායමක් තියෙනවා. මෙයාගේ ආදායම 10000යි මාසික ආදායම 10000යි. කම්කරුවෙක් කියලා හිතන්නකෝ. ඒක ඇත්තටම ලෝ ඉන්කම් එකක් නේ. 10000න් මොනවද කරන්න පුළුවන් දැන් කාලේ නේද? ඒක අඩුම ආදායම. උදා මේ ආදායම යටතේ මෙයාට මහා ලොකු බඩු ගොඩක් ගන්න බෑනේ. මෙයාට හිතන එකට පීසා හට් යන්න, KFC යන්න ඒව කරන්න බෑනේ. රුපියල් මේ 10000ක් මාසෙට අරගෙන. එතකොට මෙයා පුතා වැඩි හරියක් පරිභෝජනය කරන්නේ පාන් කියන භාණ්ඩේ. පාන් ඉල්ලුම් ප්‍රමාණය. පාන් ඉල්ලුම කියලා ගන්නකො. මෙයා මේ ආදායම 10000 ගන්නකොට පුතා එයා මාසෙකට පාන් ගෙඩි 30ක් කනවා කියලා හිතන්න. එයා බත් කන්නේ නැහැ දැන්. මේ වගේ කෙනෙක්ට හවස මහන්සි වෙලා ඊතර හවස ඒ වැඩ කරන තැන කැම දෙනවා. උදේටයි දවල්ටයි දෙනවා කියන තරම රැයට යනකොට දැන් එයාට උයන්න බෑනේ. බත් අරන් ගිහලා උයන්න අරව මේව බෑ තනියෙන් ඉන්නේ කියලා හිතන්නේ. එයා එතකොට ලේසිව දෙනවා පාන් අරන් යන එක. පානුවේ එතනින් හොදි ටිකක් මොනවා හරි අරන් ගියා කෑවෂේ. එහෙම තමයි සාමාන්‍යයෙන් එහෙමනේ. දැන් එතකොට එතකොට වැඩි හරියක් ගන්න පුතා පාන්. එයාගේ ආදායම මට්ටම 10000 දී එයා වැඩි හරියක් ඉල්ලන්නේ පාන්. අද පාන් ගෙඩි 30ක් කනවා මාසෙට. මාසෙට හොඳේ. හරි. ඊට පස්සේ කොහොම හරි මෙයාට ඔන්න උසස් වීමක් හම්බ වෙනවා. වැඩ හොඳයි කියලා මෙයාව පත් කරනවා සුපර්වයිසර් තනතුරට. ඒත් එක්ක එයාගේ ආදායම වැඩි වෙනවා 40000 දක්වා. දැන් වර්තමාන ආදායම 40000යි මෙයා. උදා දැන් බලන්න මෙයාගේ ආදායම 40000 විතර ගමන් මොකද කරන්නේ? මෙයාගේ ආදායම 40000 විච්ච ගමන් පුතා මෙයා මොකද කරන්නේ? පාන් කන එක නවත්තනවා. හරිනේ. සාධාරණයි හැමදාම පාන් කෑවේ තිත්ත වෙලා තියෙන්නේ. දැන් සල්ලි තියෙනවා. දැන් පාන් කන්න අවශ්‍ය නැහැ. මෙයා පාන් කෑවේ එයාට වෙන දෙයක් ගන්න බැරි නේද? රුපියල් 10000 ආදායමට එයාට වෙන දෙයක් ගන්න බැරි හින්දා තමයි එයා පාන් කෑවේ. දැන් එහෙම නැහැ. දැන් 40000යි. දැන් යම් කිසි මුදලක් අතේ තියෙනවා. දැන් මොකද කරන්නේ? අන්න පාන් ගන්න නැහැ පුතා. දැන් මෙයා පීසා හට් එකට යනවා, KFC එකට යනවා, ඔන්ලයින් ඕඩර් කරනවා, කොත්තු කනවා, පරාට කනවා, අනිත් හැම රෙද්දක්ම කනවා.
පාන් කඩ එක අඩු කරනවා. ඉස්සෙල්ලා පාන් ගෙඩි 30ක් ආපු මිනිස්සයා දැන් පාන් ගෙඩි 2ක් විතර තමයි මාසෙට කන්නේ. අන්න ආදායම වැඩි වුණා. මේ ආදායම නැත්නම් මූර්ත ආදායම වැඩි වුණා. මේ ආදායම පැහැදිලිවම වැඩි වෙලා. හැබැයි පාන් ඉල්ලුම අන්න 30 ඉඳන් 2 දක්වා අඩු වෙලා. පුතා මෙන්න බාල භාණ්ඩයක්. මේක බාල භාණ්ඩයක්. අර මෙන්න මේක එහෙනම් පාන් මේ අවස්ථාවේදී බාල භාණ්ඩයක් වෙනවා. ඒක මම කිව්වේ බාල භාණ්ඩ කියලා වෙනම සීන් එකක් නැහැ. ඒ බාල භාණ්ඩ කියලා වෙනම සීන් එකක් නැහැ. මේ අපි පාවිච්චි කරන භාණ්ඩම තමයි බාල භාණ්ඩ. ඒක වෙන්නේ ආදායම් මට්ටමත් එක්ක තමයි. හරිද? මේ එහෙම සීන් එකක් තමයි. එතකොට මේක බාල භාණ්ඩයක්. ඇයි? ආදායම වැඩි වුණා, ඉල්ලුම අඩු වුණා. අනිත් පැත්තට ගන්නකො. මේකම අනිත් පැත්තට ගන්නකො. දැන් 40000 ආදායමේ ඉන්නවා. හොඳට ඔන්න ෂේප් එකේ ඉන්නවා. දැන් කනවා අර එහෙම යනවා යාළුවෝ සෙට් කරගෙන ඔන්න සුපර්වයිසර් තත්ත්වෙ ඉන්නවා. කොහොම හරි මිනිහා හිතනවා බීලා මාට්ටු වෙනවා කියලා. බීලා මාට්ටු වෙනවා. බීලා මාට්ටු වෙච්ච ගමන් එතන මැනේජර් කියනවා අප්පා මේ යක හරියන්නේ නැහැ. වැරදි මේ වැරදීමක් කරේ. මෝ ආයෙ දාමු කම්කරු ගොඩට කියලා. ආයෙ ඊට පස්සේ මෙයාගේ ආදායම ඔන්න 10ට බයින. දැන් මෙයා කම්කරුනේ. දැන් ආයෙ පඩි කීයද පුතා? 10. කලින් පාන්ගිඩි 2යි ගත්තේ. දැන් ආදායම අඩු වෙනවා 10 දක්වා. ඇයි ආව ඩිමෝට් කරනවා. බීලා මාට්ටු වෙලා ඔන්න දැන් එයාව ආයෙ පරණ ජොබ් එකටම දානවා. එතකොට 40000 ආදායම 10 දක්වා අඩු වෙනවා. ආදායම අඩු වෙනවා. හරි. ආදායම නැත්නම් මූර්ත ආදායම කිව්වත් හරි. ආදායම අඩු වෙනවා. පුතා ඉස්සෙල්ලා පාන් ගෙඩි 2යි. දැන් සල්ලි තියෙනකොට පාන් කෑවේ නැහැ. පාන් කන්න අවශ්‍යතාවය නැහැ. අනිත් දේවල් ඔක්කොම කන්න පුළුවන්. හැබැයි ආදායම අඩු වෙච්ච ගමන් පුතා මෙයාට වෙන ගන්න දෙයක් නැහැ. ආයෙ මොකද කරන්නේ? පාන් පරිභෝජනය වැඩි කරනවා. ආයෙ පාන් ඉල්ලුම වැඩි වෙනවා. ආදායම අඩු වෙනවා. පාන් ඉල්ලුම වැඩි වෙනවා. අන්න ප්‍රතිලෝම සම්බන්ධය නිර්මාණය වෙනවා. මේවට තමයි බාල භාණ්ඩ කියලා කියන්නේ. මොනම මතක් කිරීමක් කරනවා. හරිද? ඕක තමයි කතාව. දැන් හරියන්නේ නේද? ඔන්න ඕකට තමයි බාල භාණ්ඩයක් කියලා කියන්නේ. අපි නෝට් එක ලියාගත්තා මට මතක විදිහට පුතා මේ ඒකේ පොඩි වෙනස් කිරීමක් කරන්න ඕනි මේක තරක් මට ඒක කියන්න අමතක වුණා ගිය සතියේ එන්න ටියුට් එකේ එන්න පුතා ටියුට් එකේ අර බාල භාණ්ඩයක් සම්බන්ධව ඉල්ලුම් නීතිය ක්‍රියාත්මක වන ආකාරය කියන තැනට එතන පොඩි වැරද්දක් වෙලා තියෙනවා මේ එතන චුට්ටක් හදාගමු බාල භාණ්ඩයක් යනු කිසියම් නිශ්චිත අවස්ථාවක පුද්ගලයන්ගේ මූර්ත ආදායම වැඩි වන විට ඉල්ලුම් ප්‍රමාණය අඩුවන හා මූර්ත ආදායම අඩුවන විට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන භාණ්ඩ කියලා තියෙනවා. උදාහරණ ඒක චුට්ටක් වෙනස් කරගන්න මේ උතන පොඩි අවුලක් තියෙනවා. විනාඩියක් දෙන්න. සප්ලයි නේ. විනාඩියක් දෙන්න. පුතා ඒක හදාගන්න. ඒක හදාගන්න මෙහෙම. බාල භාණ්ඩයක් යනු කිසියම් නිශ්චිත අවස්ථාවක පුද්ගලයන්ගේ මූර්ත ආදායම වැඩි වෙන විට ඉල්ලුම් ප්‍රමාණය කියන එක තනියරකින් කපන්න. ඉල්ලුම් ප්‍රමාණය කියන එක කපලා ඉල්ලුම කියලා දාගන්න වෙනු. හරි. ඉල්ලුම් ප්‍රමාණය කපන්න ඉල්ලුම කියලා දාන්න. මම ඒකට හේතුව කියන්න. ඉල්ලුම කියලා දාගන්න. ඊට පස්සේ ඒ කියන්නේ එතකොට එන්න ඕන ආදායම වැඩි වෙන විට ඉල්ලුම අඩුවන හා මූර්ත ආදායම අඩුවන විට ඉල්ලුම් ප්‍රමාණය කපන්න ආයේ එතනට දාගන්න ඉල්ලුම කියලා. ආදායම අඩුවන විට ඉල්ලුම වැඩි වෙන භාණ්ඩ වෙයි කියලා හදාගන්න. අර ඉල්ලුම වැඩි වෙන භාණ්ඩ වෙයි කියලා හදාගන්න. ඉල්ලුම වෙන්න ඕනේ. ඉල්ලුම වෙන්න ඕනේ පුතා. හරි. ඊට පස්සේ අර උදාහරණයක් දුන්නේ. ඒ උදාහරණයේ අන්තිම වාක්‍යයේ තියෙන්නේ එවිට මූර්ත ආදායම වැඩි වෙන විට පාන් වලට ඇති ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙයි කියලා. පුතා ඒකත් කපන්න ඉල්ලුම් ප්‍රමාණය කියන එක කපලා ඉල්ලුම කියලා දාගන්න. ඉල්ලුම වෙන්න ඕනේ. හරිද? ඒක මට කියන්න අමතකුණා ගිය සතියේ. ඉල්ලුම වෙන්න ඕනේ. ඒක හදාගන්න ඒ තැන් දෙක. ඒ තැන් දෙක හදාගන්න. right. ඒකට හේතුව මේක පුතා ඇත්තටම මේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම කියන එකයි ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම කියන එක සහ ඉල්ලුම වෙනස් වීම කියන්නේ එකිනෙකට වෙනස් සංකල්ප දෙකක්. හරිද? මේ දෙක සමාන නෑ හොඳේ. ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම කියන්නේ එකක්. ඉල්ලුම වෙනස් වීම කියන්නේ තව එකක්. සංකල්ප දෙකක්. ඕක අපි ඉගෙන ගන්නවා ඔය ටියුට් එකේ අන්තිම කොටසේ. හරිද? ඒකයි මම මොකක් වැඩි කියන්නේ කියලා නැත්තේ. එතකොට ඉල්ලුම් ප්‍රමාණය මම නිකන් දැනට කියන්නම් මොකක් අපි ඇත්තටම තියෙන අන්තිමටම
මිල වෙනස් වුණොත් මේ මිල කියන එක අඩු වුණොත් හරි වැඩි වුණොත් හරි මිල කියන එක අඩු වුණොත් හරි වැඩි වුණොත් හරි වෙනස් වෙන්නේ ඉල්ලුම් ප්‍රමාණය කියන එක. මිල වෙනස් වුණොත් වෙනස් වෙන්නේ ඉල්ලුම් ප්‍රමාණය. මිල හැර අනෙකුත් සාධකයක් අනෙකුත් සාධකයක් අනෙකුත් සාධකයක් මිල හැර අනෙකුත් සාධකයක් වෙනස් වුණොත් අපි අර ඉල්ලුම් තීරකවලදී කතා කරේ මිල සහ අනෙකුත් සාධක. ඒ කියන්නේ පාරිභෝගිකයාගේ ආදායම, ඊටසේ පාරිභෝගික අභිරුචිය, ගැනුම් කරුවන් සංඛ්‍යාව, භාණ්ඩයේ පිළිබඳ අනාගත මිල අපේක්ෂා අන්න ඒව තමයි අනෙකුත් සාධක කිව්වනේ. මිල හැර අනෙකුත් සාධක. එන්නේ මේ සාධකයක් වෙනස් වුණොත් වෙනස් වෙන්නේ ඉල්ලුම. මෙතන මුහුර්ත ආදායමනේ පුතා. ඒතකොට ආදායම වෙනස් වීම තුළ වෙනස් වෙන්නේ ඉල්ලුම. අර ඒක අපි අන්තිමට කතා කරනවා. දැන්ට ඕම මතක තියාගන්නකො. ඒක මම හරියට පැහැදිලි කරන්නම් අන්තිම කොටසට එනකොට. මතක තියාගන්න වෙනස් වෙන්නේ ඉල්ලුම කියන එක. ඉල්ලුම් ප්‍රමාණය නෙවෙයි ඉල්ලුම. අර ලොකුවට හිතන්න එපා ඒක. අර ඉල්ලුම වෙනස් වෙන්නේ කියලා මතක තියාගන්න. ඉල්ලුම. හරි. මට කියන්න අපි අන්තිමටම කතා කරේ ඔය නෝට් එකේ අපි මොනවත් මිල ප්‍රතිපාක ගැන කතා කරේ නෑ නේද? අපි නැවතුනේ පුතා. එතකොට මේ කිසියම් අවස්ථාවක ඉල්ලුම් නීතිය යටතේ යම් භාණ්ඩයක් බාල භාණ්ඩයක්ද සාමාන්‍ය භාණ්ඩයක්ද යන තීරණය වන්නේ ආදායම් ප්‍රතිපාකයේ ස්වභාවය මතයි කියන තැනින්ද? මට කියන්න. ඊට පල්ලෙහා මොනවද ලියලා නැහැ නේද? ඔව් සර් එතෙන් නැවතුනේ. එතනින් නැවතුනේ හරි. පුතා ඔන්න ඕකේ ඔය කිසියම් අවස්ථාවක ඉල්ලුම් නීතිය යටතේ යම් භාණ්ඩයක් බාල භාණ්ඩයක්ද සාමාන්‍ය භාණ්ඩයක්ද යන තීරණය වන්නේ ආදායම් ප්‍රතිවිපාකයේ මතයි කියන සම්පූර්ණ වාක්‍යයට රතු පෑනෙන් ඉරක් ගහගන්න. හරි රතු පෑනෙන් ඉරක් ගහගන්න. ඔක මාර වැදගත්. හරි රතු පෑනෙන් ඉරක් ගහන්න. එතකොට දැන් අපි මිල ප්‍රතිවිපාකේ කතා කරාම ඔයාලට තේරෙයි ඔය මොකද්ද කියන්නේ කියලා. එතකොට බාල භාණ්ඩයක් සහ සාමාන්‍ය භාණ්ඩයක් කියන එක අතර එකම වෙනස ආදේශන ප්‍රතිපාකේ නෙවෙයි ආදායම් ප්‍රතිපාකේ. මොකද මේ ආදායම වෙනස් වෙනකොට ඉල්ලුමේ හැසිරීම තමයි වෙනස් වෙලා තියෙන්නේ. ආදායමත් එක්ක ඉල්ලුමේ තියෙන සම්බන්ධතාවය තමයි වෙනස් වෙලා තියෙන්නේ. හරි ඒක විතරමයි වෙනස. අනිත් ඒවා ඔක්කොම සාමාන්‍ය භාණ්ඩයක වගේ තමයි. මිල ප්‍රතිපාකේ කතා කරමු. එතකොට ඔයාලට ඔක මාරු විදිහට පැහැදිලි වෙනවා. හරි. ඔන්න දැන් අපි මිල ප්‍රතිපාකේ කතා කරන්න හදන්නේ බාල භාණ්ඩයක් සම්බන්ධව. දැන් අහගන්න හොඳට. හරිද? දැන් ඔයාලා දන්නවා මේක කරන්න හැටි. අර වගුවෙන් තමයි මේක කරන්නේ. බාල භාණ්ඩයක මිල ප්‍රතිපාකය මේක මාර වැදගත්. දැන් හොඳට අහගන්න. බාල භාණ්ඩයක මිල ප්‍රතිපාකයේ සාරාංශය කියලා ගන්න. සාරාංශය. හරි. මේ මුල්ලට එන්න මෙතන දාගන්නවා විස්තරය ආදේශන ප්‍රතිපාකය ආදායම් ප්‍රතිපාකය ඊට පස්සේ මෙතන දාගමු මිල ප්‍රතිපාකය අන්තිමට ඉල්ලුම් ප්‍රමාණය අද මෙන්න මේකෙන් අපිට ටක් ගාලා වැඩේ අල්ල ගන්න පුළුවන්. හරි. ඔන්න කතාව. right. පුතා බාල භාණ්ඩයේ මිල එළිය වෙන්නේ නැහැ. බාල භාණ්ඩයේ මිල වැඩි වෙනකොට බලමු මොකද වෙන්නේ කියලා. බාල භාණ්ඩයේ මිල වැඩි වෙනවා. පුතා බාල භාණ්ඩයේ මිල වැඩි වෙනවා. සාපේක්ෂ මිලට මොකද වෙන්නේ? මට කියන්න. සාපේක්ෂ මිල වැඩි වේද අඩු වේද? බාල භාණ්ඩයේ මිල වැඩි වෙනවා. සාපේක්ෂ මිල සාමාන්‍ය විදිහම තමයි. මම කිව්වා සාපේක්ෂ මිල කියන එක හැම වෙලේම යන්නේ මේ මිල යන දිශාවටම තමයි. මේක වැඩි වෙනවා කියන්නේ සාපේක්ෂ මිලත් වැඩි වෙනවා. සාපේක්ෂ මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. පුතා මිල වැඩි වුණා සාපේක්ෂ මිල වැඩි වුණා ඉල්ලුම් ප්‍රමාණය අඩු වුණා. එහෙනම් මේතන තියෙන සම්බන්ධතාවය මොකද්ද? ආදේශික ප්‍රතිවිපාකේ සම්බන්ධතාවය වැඩි වෙනකොට අඩු වෙනවා. සාපේක්ෂ මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. ඒ කියන්නේ ඍණ නැත්නම් ප්‍රතිලෝම සම්බන්ධතාවයක් නිර්මාණය වෙනවා. හරි ප්‍රතිලෝම සම්බන්ධතාවයක් නිර්මාණය වෙනවා. හරි. මෙතන පුතා ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවනේ. මේ අඩුවීම ඍණ 20යි කියලා උපකල්පනය කරන්න. ඉල්ලුම් ප්‍රමාණය අඩුවීම ඍණ 20යි කියලා උපකල්පනය කරන්න.
අර ඒක උපකල්පනයක්. හොඳයි. එතකොට තමයි හොඳට පැහැදිලි වෙන්නේ. right. ඔන්න දැන් මෙතනට එන්න. බාල භාණ්ඩයේ මිල වැඩි වෙනවා. මිල වැඩි වෙනකොට මූර්ත ආදායම මොකද වෙන්නේ? මූර්ත ආදායම මොකද වෙන්නේ? යම් භාණ්ඩයක මිල වැඩි වෙනකොට මූර්ත ආදායම මොකද වෙන්නේ පුතා? මිලදී ගැනීම හැකියාව භාණ්ඩයේ මිල වැඩි වෙනකොට මිලදී ගැනීම හැකියාවට මොකද වෙන්නේ? අඩු වෙනවද වැඩි වෙනවද? මොකද වෙන්නේ? භාණ්ඩයේ මිල වැඩි වෙනවා. මිලදී ගැනීම හැකියාවට මොකද වෙන්නේ? අඩු වෙනවා. අන්න හරි. භාණ්ඩයක මිල වැඩි වෙනකොට මිලදී ගැනීම හැකියාව නැත්තම් මූර්ත ආදායම කියන එක අඩු වෙනවා. අඩු වෙනවා. මූර්ත ආදායම අඩු වෙනකොට හරිනම් ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙන්න ඕනේ. ඒකේ මිලදී ගැනීම හැකියාව අඩු වෙනකොට ගන්න ප්‍රමාණය අඩු වෙන්න ඕනේ. හැබැයි මේ කතා කරන්නේ බාල භාණ්ඩ මූර්ත ආදායම අඩු වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. අන්න ඒක තමයි වෙනස. දැක්කද? මූර්ත ආදායම අඩු වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. අර අපි කතා කරේ උදාහරණ නේද? අර පාංගෙඩිය සම්බන්ධයෙන්. එයාගේ ආදායම අඩු වෙනකොට තමයි ඉල්ලුම් ප්‍රමාණය වැඩි කරන්නේ. ආදායම වැඩි වෙනකොට ඒක ගන්න එක අඩු කරනවා. අන්න ඒ වගේ සම්බන්ධතාවයක් තියෙන එකක් තමයි බාල භාණ්ඩයක් කියන්නේ. එහෙනම් මූර්ත ආදායම අඩු වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. පුතා මේ මොකද්ද සම්බන්ධතාවය? අඩු වෙනකොට වැඩි වෙනවා කියන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක්. අන්න වැඩි. සාමාන්‍ය භාණ්ඩයක බලන්න ආදායම් ප්‍රතිවිපාකය සාමාන්‍ය භාණ්ඩයක බලන්න ආදේශික ප්‍රතිවිපාකය. පුතා සාමාන්‍ය භාණ්ඩයක ආදේශික ප්‍රතිවිපාකය මේකමයි. හැබැයි ආදායම් ප්‍රතිවිපාකය දාන්න. මේකේ ආදායම් ප්‍රතිවිපාකය ඍණ. අන්න. එහෙනම් බාල භාණ්ඩයක වෙනස එන්නේ මෙතනින් තමයි. අනිත් ඒවා ඔක්කොම එක වගේ. මේ ආදායම් ප්‍රතිවිපාකය ඍණ කියලා එනවා. ආදායම් ප්‍රතිවිපාකය ඍණ වෙනවා. හරි. පුතා මේ බලන්න. මෙතන ඉල්ලුම් ප්‍රමාණය වැඩිවීමක් වෙලා තියෙන්නේ. ඉල්ලුම් ප්‍රමාණය වැඩිවීම අපි හිතනවා උපකල්පන කරනවා ධන 10යි කියලා. මොකද ඒකට හේතුව ආදේශන ප්‍රතිවිපාකේ තමයි වඩා බලවත් ආදායම් ප්‍රතිවිපාකයට වඩා. ඔන්න එහෙනම් ආදායම් ප්‍රතිවිපාකයේ හින්දා ඉල්ලුම් ප්‍රමාණය වැඩිවීම ධන 10යි කියලා උපකල්පනය කරනවා. දැන් මට කියන්න මුළු ප්‍රතිවිපාකයේ හින්දා මේ දෙකම හින්දා ඉල්ලුම් ප්‍රමාණයට මොකද වෙන්නේ? හැම වෙලේම මතක තියාගන්න පුතා ඉල්ලුම් ප්‍රමාණය කියන එක ගමන් කරන්නේ මේ ප්‍රතිවිපාක දෙකෙන් වඩා ප්‍රබල ප්‍රතිවිපාකය යන දිශාවට. මේ ප්‍රතිවිපාක දෙකෙන් වඩා ප්‍රබල ප්‍රතිවිපාකය යන දිශාව මොකක්ද? ආන්නේ දිශාවට තමයි ඉල්ලුම් ප්‍රමාණය කියන එකත් ගමන් කරන්නේ. මේ බලන්න මෙතනින් ඉල්ලුම් ප්‍රමාණය ඍණ 20ක් අඩුණා. මෙතනින් ඉල්ලුම් ප්‍රමාණය ධන 10ක් වැඩි වුණා. එහෙනම් මේ දෙකෙන් වඩා ප්‍රබල මොකද? ඍණ 20ද ධන 10ද? මට කියන්න. මේ දෙකෙන් වඩා ප්‍රබල ඍණ 20ද ධන 10ද? මට කියන්න. ඍණ 20ද ධන 10? මොකද පුතා? ධන 10. මෙතන ඍණ 20ක් තියෙන්නේ. මෙතන ධන 10ක් තියෙන්නේ. පුතා මෙතන වඩා ප්‍රබල ඍණ 20. ඇයි ඍණ ගාන වැඩි ධන ගාන අඩුයි. ඍණ 20 ධන 10 උත්තරේ එන්නේ ඍණ. ඍණයි මේ ඍණ 20ට ධන 10ක් එකතු කරොත් උත්තරේ එන්නේ ඍණ. මේ බලන්න ඍණ 20 ධන 10 ගත්තොත් උත්තරේ එන්නේ ඍණ 10ක් ඉන්නේ. බලන්න එකතු කරලා. එහෙම එකපාරටම කියන්න බැරි වුණොත් ටග්ගල එකතු කරලා බලන්න. මේ ඍණ 20ට ධන 10ක් එකතු කරොත් උත්තරේ එන්නේ ඍණ වලින් එන්නේ. ඒ කියන්නේ වඩා ප්‍රබල මෙන්න මේක. ඒක ඇස් මට්ටමින් බැලුවොත් සමහර වෙලාවට හිතා ගන්න බෑ. හැබැයි එකතු කරලා බලන්න. ඒක මේ ඉලක්කම් දෙක දීලා තියෙන්නේ. එකතු කරාම එන්නේ ඍණ 10 නේද? ඔව් සර්. ඔව්. අන්න ඒකනේ. එහෙම වුණාම ටක් ගාලා එකතු කරලා බලන්න පුතා. ඒක ඇස් මට්ටමින් බලපුවාම ඒක ටක් ගාලා අර පේන්නේ මේකට වඩා මේ ඍණ ධන 10 ප්‍රබලයි වගේ. හැබැයි මෙතන ඍණ 20ක් තියෙනවනේ. මේ වගේ දෙගුණයක් තියෙනවා ඍණවල. ඒක ඍණ එක තමයි වඩා ප්‍රබල වෙන්නේ. මේ දෙක එකතු කරාම එන්නේ ඍණ 10ක්. පුතා ඍණ කියන්නේ අඩුවීමක් වෙන්නේ. එහෙනම් ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා කීයකින්ද? ඍණ 20 ධන 10 කියන්නේ ඍණ 10යි. ඍණ 10යි. හරිද? ඍණ 10කින් ඉල්ලුම් ප්‍රමාණය සමස්තයක් විදියට අඩු වෙනවා. පුතා බලන්න අන්තිම සම්බන්ධතාවය. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? සලකා බලන භාණ්ඩේ බාල භාණ්ඩේ මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අවසාන වශයෙන් අඩු වෙලා. මේ මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙලා අන්න ඉල්ලුම් නීතියෙන් කියන කතාව මෙතන නිර්මාණය වෙලා. ඉල්ලුම් නීතියෙන් කියන්නේ මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන්න ඕනේ කියලා. එහෙනම් මෙන්න මේ ප්‍රතිලෝම සම්බන්ධය නිර්මාණය වෙලා. එහෙනම් පුතා මිල ප්‍රතිපාකය ඍණ. මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා කියන්නේ සාමාන්‍ය භාණ්ඩයක වගේමයි මිල ප්‍රතිපාකය ඍණ. එහෙනම් බලන්න බාල භාණ්ඩයක එකම තැන වෙනස් වෙන්නේ මේන්න මේක විතරයි.
බාල භාණ්ඩයක ලක්ෂණය තමයි පුතා ඍණ ආදායම් ප්‍රතිවිපාකයක් පැවතීම. මතක තියාගන්න. බාල භාණ්ඩයක ලක්ෂණය ඍණ ආදායම් ප්‍රතිවිපාකයක් පැවතීම. මොකද සාමාන්‍ය භාණ්ඩයක තියෙන්නේ ධන එකක්. මේකේ තියෙන්නේ ඍණ එකක්. හැබැයි මේ දෙකෙන් වඩා ප්‍රබල මේක යන දිශාවනම තමයි ඉල්ලුම් ප්‍රමාණයක් කියලා තියෙන්නේ. එහෙනම් මේ ඉල්ලුම් ප්‍රමාණය ඇවිල්ලා තියෙන මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වීමක්. සාමාන්‍ය භාණ්ඩයක වගේම තමයි. එහෙනම් පුතා බාල භාණ්ඩයක ඉල්ලුම් වක්‍රය අඳින්න කිව්වොත් අපි අඳින්නේ මොකද්ද? සාමාන්‍ය භාණ්ඩයක ඉල්ලුම් වක්‍රයම තමයි. ඉහළ සිට පහළට බැවුම් වෙන ඉල්ලුම් වක්‍රය. මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. එහෙනම් ඉහළ සිට පහළට බැවුම් වෙන සාමාන්‍ය ඉල්ලුම් වක්‍රයක්ම තමයි බාල භාණ්ඩයකටත් තියෙන්නේ. එකම වෙනස් වෙන තැන මේ ආදායම් ප්‍රතිපාකය ඒක ඍණාගයක් ගන්න. එච්චරයි. ආදායම් ප්‍රතිපාකය ඍණ වීම විතරයි එකම වෙනස බාල භාණ්ඩයක. ඔන්න ඒක ක්ලියර්ලි තේරුම් ගන්න. හරිද? ඒකේ අවුලක් තියෙනවා කියන්නේ හොඳේ. අය මම කියලා දෙන්නම්. ඔයාලට ඒකට අඩු වීමෙන් ඒකට අග්ගාලා අල්ල ගන්න පුළුවන්. හරි. මේ බලන්න. ඔන්න බාල භාණ්ඩයේ මිල. බාල භාණ්ඩයේ මිල මෙතනට ගමු මිල. මිල අඩු වෙනවා. බාල භාණ්ඩයේ මිල අඩු වෙනවා. පුතා බාල භාණ්ඩයේ මිල අඩු වෙනකොට සාපේක්ෂ මිල මොකක් වෙයිද? සාපේක්ෂ මිල මොකක් වෙයිද? භාණ්ඩයේ මිල අඩු ආන්න හරි. භාණ්ඩයේ මිල යනවා. ඒ යන දිශාවටම තමයි සාපේක්ෂ මිල යන්නේ. මිල අඩු වෙනකොට සාපේක්ෂ මිල සාපේක්ෂ මිල අඩු වෙනවා. සාපේක්ෂ මිල අඩු වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. මිල අඩු වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. මේ අඩු වෙනකොට වැඩි වෙනවා කියන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක් නිර්මාණය වෙනවා. අන්න ප්‍රතිලෝම සම්බන්ධයක් නිර්මාණය වෙනවා. පුතා උපකල්පනයක් දාමු. ඉල්ලුම් ප්‍රමාණය වැඩි වීම ධන 20යි කියලා. ඉල්ලුම් ප්‍රමාණය වැඩි වීම ධන 20යි කියලා උපකල්පනය කරා. මේ ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙලානේ. ඒක මේ ධන 20 දාගත්තා. මේ මේකත් එක්ක පටල ගන්න එපා. මෙතන දාන්නේ මේ දෙක අතර සම්බන්ධය. මේ අඩු වෙනකොට වැඩි වෙන හින්දා තමයි ඍණ දාගන්නේ. මේ ධන 20 කියන්නේ ඉල්ලුම් ප්‍රමාණය වැඩි වීම. අපි උපකල්පනයක් දාගන්න. ඒක 20ක් වැඩි වෙයි කියලා අපි හිතනවා. හරි. ඔන්න සලකා බලන බාණ්ඩේ මිල අඩු වෙනකොට මූර්ත ආදායම මොකක් වෙයිද? මූර්ත ආදායම නැත්නම් මිලදී ගැනීමේ හැකියාව. බාණ්ඩයක මිල අඩු වෙනකොට මූර්ත ආදායම මොකක් වෙයිද? මූර්ත ආදායම මොකක් වෙයිද? වැඩි වෙනවා. හරියට හරි. මූර්ත ආදායම වැඩි වෙනවා. මොකද මේ ආදායම වැඩි වෙනකොට 10 දී පාංගෙඩි 30ක් ආපු කෙනා 40000ක් වෙද්දී පාංගෙඩි කන්නේ 3ක්. ආනේ තත්ත්වය තමයි මේ. මූර්ත ආදායම වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. එහෙනම් වැඩි වෙනකොට අඩු වෙනවා කියන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක් අන්න ආදායම් ප්‍රතිවිපාකය තුල නිර්මාණය වෙනවා. හරි. ඊට පස්සේ අපි උපකල්පනය කරනවා පුතා මේ ඉල්ලුම් ප්‍රමාණය අඩු වීම ඍණ 10යි කියලා. ඍණ 10යි කියලා. දැන් මට කියන්න මේ දෙකෙන් වඩා ප්‍රබල මොකද්ද? ඒක බලන්න ටක් ගාලා මෙහෙම බලන්න එපා. මේ දෙක එකතු කරන්න. එකතු කරාම එන උත්තරේ මොකද්ද? ධනද ඍණද? අන්න ඒක තමයි වඩා ප්‍රබල උත්තරේ. ධන આવොත් ධන එක තමයි ප්‍රබල. ඍණ આવොත් ඍණ එක තමයි ප්‍රබල. මට කියන්න මෙතන වඩා ප්‍රබල ප්‍රතිපාකය ආදේශනයකද ආදායම් එකද? ආදේශන ප්‍රතිවිපාක. ආන්න හරි. ධන 20 ඍණ 10 කියන්නේ ධන 10යි උත්තරේ. පුතා එල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. කීයකින්ද? ධන 20 ඍණ 10 කියන්නේ වඩා ප්‍රබල ප්‍රතිපාකය. මේකේ දිශාවටම තමයි ඉල්ලුම් ප්‍රමාණය යන්නේ. ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා ධන 10කින්. අන්න. පුතා එතකොට අවසාන වශයෙන් මිල ප්‍රතිපාකය. මිල ප්‍රතිපාකය කියන්නේ අවසාන ප්‍රතිපාකයනේ. මේ ඔක්කොගෙම එන ප්‍රතිපාකය. එහෙනම් අවසාන වශයෙන් මේ සලකා බලන භාණ්ඩය බාල භාණ්ඩයක්. ඒ බාල භාණ්ඩයේ මිල අඩු වෙනකොට අවසාන වශයෙන් ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙලා අඩු වෙනකොට වැඩි වෙනවා කියන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක් නිර්මාණය වෙලා තියෙනවා. එහෙනම් ඔන්න කතාව. මේක තමයි බාල භාණ්ඩයක මිල ප්‍රතිපාකය සාරාංශය. ඕන්න ඔක තමයි කතාව. එහෙනම් පුතා බාල භාණ්ඩයක ලක්ෂණය තමයි ආදායම් ප්‍රතිපාකය කියන එක ඍණාගයක් ගන්න. ආදායම් ප්‍රතිපාකය ඍණ. ආදායම් ප්‍රතිපාකය ඍණ. ඒතකොට සාමාන්‍ය භාණ්ඩයක් සහ බාල භාණ්ඩයක් වෙන් කරලා අඳුර ගන්න පුළුවන් එකම විදිහ මේන්න මේක. නැත්තම් මේවා ඔක්කොම සමානයිනේ. මේවා ඔක්කොම සමානයි. අනිත් ඒවා ඔක්කොම ආදේශන ප්‍රතිපාකයක් සාමාන්‍ය භාණ්ඩය වගේ, මිල ප්‍රතිපාකයක් සාමාන්‍ය භාණ්ඩය වගේ, ඉල්ලුම් ප්‍රමාණය හැසිරීමත් සාමාන්‍ය භාණ්ඩය වගේ. වෙනස් වෙන්නේ එකම තැන මෙන්න මෙතන. ඔච්චරම තමයි. බාල භාණ්ඩයක් සහ සාමාන්‍ය භාණ්ඩයක් අතර තියෙන වෙනස මෙන්න මේක. හරි හොඳට මතක තියාගන්න. ඔක MCQ වල හොඳට ටෙස්ට් කරන තැනක් පුතා. හොඳේ. මතක තියාගන්න. right. පුතා එහෙනම් අවසාන වශයෙන් අපිට මෙහෙම කියන්න පුළුවන්. මේ බලන්න. එහෙනම් ආදේශන බාල භාණ්ඩයක
බාල භාණ්ඩයක අපිට කියන්න පුළුවන් බාල භාණ්ඩයක ආදේශන ප්‍රතිපාකය. ආදේශන ප්‍රතිපාකය. ඉල්ලුම් නීතියට මට කියන්න ඉල්ලුම් නීතියට වා මට උත්තරයක් දෙන්න. අනුකූලද නැද්ද? මේ බලන්න. භාණ්ඩයේ මිල වැඩි වෙනකොට මේ සාපේක්ෂ මිල වැඩි වෙලා ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙලා. මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙලා. එහෙනම් ඉල්ලුම් නීතියට එකඟයිද පටහැනිද? මට කියන්න. ආදේශන ප්‍රතිවිපාකය කියන එක ඉල්ලුම් නීතියට එකඟයිද පටහැනිද? මිල වැඩි වෙලා ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙලා. මේ ආදේශන ප්‍රතිවිපාකයෙන්. මොකද කියන්නේ? ඉල්ලුම් අනුකූල නීති වෙනවා. අනුකූල වෙනවා හරියට හරි. මිල වැඩි වෙනකොට මේ අන්තිමට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙලා කියන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක් නිර්මාණය වෙලා. එහෙනම් ඉල්ලුම් නීතිය කියන්නේ ඒක සමා මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධයක් කියන එක. එහෙනම් මේ ප්‍රතිලෝම සම්බන්ධය ඇවිල්ලා. එහෙනම් පුතා බාල භාණ්ඩයක ආදේශන ප්‍රතිපාකය ඉල්ලුම් නීතියට අනුකූලයි. අනුකූල වේ. අනුකූල වේ. ඒකේ කතා දෙකක් නැහැ. එන්න ඒකේ අපේ නිගමනය ඒක තමයි. බාල භාණ්ඩයක ආදේශන ප්‍රතිපාකය ඉල්ලුම් නීතියට අනුකූල වේ. ආදායම් ප්‍රතිපාකයට බාල භාණ්ඩයක ආදායම් ප්‍රතිපාකය ඉල්ලුම් නීතියට මේවා MCQ තනි කර නීතියට දැන් බලන්න ආදායම් ප්‍රතිපාකයට එන්න. පුතා මෙන්න මිල වැඩි වුණා. ඉල්ලුම් ප්‍රමාණය මොකද වෙලා තියෙන්නේ? ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙලා. මේ බලන්න මිල වැඩි වෙනකොට අවසාන වශයෙන් ආදායම් ප්‍රතිපාකය තුල ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. පුතා වැඩි වෙනකොට වැඩි වෙනවා කියන්නේ මොන සම්බන්ධයක්ද? අනුලෝම සම්බන්ධ. මට කියන්න මේක ඉල්ලුම් නීතියට අනුකූලද පටහැනිද? ආදායම් ප්‍රතිපාකය. ඉල්ලුම් නීතියට අනුකූලද පටහැනිද? ආදායම් පටහැනි. ප්‍රතිපාකය. අන්න හරි. ආන්න එක තමයි තේරුම් ගන්න ඕනේ. පුතා වැඩි වෙනකොට වැඩි වෙනවා කියන්නේ අනුලෝම සම්බන්ධයක්. එහෙම එකක් ඉල්ලුම් නීතියෙන් කිව්වේ නැහැ. ඉල්ලුම් නීතියෙන් කිව්වේ එන්න ඕනේ මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධයක්. මෙන්න මෙතන ඒ සම්බන්ධතාවය බිඳිලා තියෙනවා. මේ මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙලා. එහෙනම් ආදායම් ප්‍රතිපාකය කියන එක පුතා මෙතනදී ඉල්ලුම් නීතියට පටහැනි වේ. ඔන්න කතාව. ඉල්ලුම් නීතියට පටහැනි. මිල ප්‍රතිපාකයට එන්න. බාල භාණ්ඩයක මිල ප්‍රතිපාකය ඒ කියන්නේ සමස්ත ප්‍රතිපාකය අපි කිව්වා මිල ප්‍රතිපාකය හැදෙන්නේ මේ දෙකේම එකතුයි හරි මිල ප්‍රතිපාකය ඉල්ලුම් නීතියට මට කියන අනුකූලයිද පටහැනිද අවසාන ප්‍රතිපාකය මේ අවසාන ප්‍රතිපාකය කියන්නේ මෙන්න මේ දෙක මොකද කියන්නේ පුතා අනුකූලයිද පටහැනිද සමස්ත ප්‍රතිපාකය මොකද කියන්නේ අනුකූලයි. හරියට හරි. ඒන්නේ ඒකින්ද තමයි පුතා සාමාන්‍ය භාණ්ඩයක ඉල්ලුම් වක්‍රෙම බාල භාණ්ඩයකටත් එන්නේ. අවසාන ප්‍රතිපාකයේ මිල ප්‍රතිපාකයේ මේ බලන්න මිල වැඩි වෙනකොට අවසාන වශයෙන් ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙලා. එහෙනම් අර අන්න කියන ප්‍රතිලෝම සම්බන්ධතාවය නිර්මාණය වෙලා. මේ බලන්න මිල අඩු වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙලා. එහෙනම් අවසාන වශයෙන් මිල ප්‍රතිපාකයේ ඉල්ලුම් නීතියට අනුකූලයි. අන්න වැඩේ අනුකූලයි. එතකොට ඉල්ලුම් නීතිය බිඳෙන්නේ මේ ආදායම් ප්‍රතිපාකය තුල විතරයි. හරිද? ඔන්න කතාව. ඕක තමයි බාල භාණ්ඩ සම්බන්ධයෙන් සාරාංශය. මේක හරියට දන්නවා කියන්නේ ඔයාලට ඕක සම්බන්ධයෙන් අහන ඕනේ ප්‍රශ්නයකට උත්තර ගේමන්න නැතුව ලියා ගන්න පුළුවන්. මෙච්චරම තමයි ඕනේ. මේක ඔයා දැනගන්න ඕනේ මෙන්න මේ ආදායම් ප්‍රතිපාකය කියන එක තමයි වෙනස් වෙන්නේ කියන එක.